මට මේ ලෙඩ තියාගෙන ජීවත් වෙන්න බෑ දෙයියනේ. අද නම් මම මැරණ එක මැරනවා. අර බලහම් බං මනුස්ස ගිනි තියාන්න දනවා. ඔබ මෝඩෙද්ද බං යකෝ මේ කොළඹ මේ පැත්ත බිස්නස් කියන්න ඕවා තමා. බිස්නස් ඒ කිව්වේ ඔය හලාගන්න පෙට්‍රල් නෙමේ වතුර ඔය ගිනි තියාගන්න වගේ රඟපෑමක් කරන්නේ. මොකද ඌ දන්නවා ඌව කවුරුහරි ඇවිල්ලා බේරගන්නවා කියලා. නෑ නෑ බං ඌ බොරුවක් නෙමෙයි කරන්නේ. තව බලන් ඉන්න නැතුව අපි ඌව නවත්තමු. නැත්තම් ඌ මැරෙයි. පව් බං. මේ උඹ එහෙම මොවට යන්න එපා. උඹට බැරනම් ඉඳහන්කෝ මම බලන්නම්. මල්ලි මොකද්ද මේව කරගන්න හදන්නේ? අනේ මහත්තයා මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට මැරෙන්න දෙන්න. මම මැරෙන්න ඉන්නවා කියලා දැනදනත් මං ජීවත් වෙලා වැඩක් නැහැ. මැරෙන්න ඉන්නේ? මොකක්ද ඒ කතාව? මචං මම උඹට කිව්වේ මූ රඟපෑමක් කරන්නේ. මේ ඔබ මැරෙනවා නම් මැරියම් බං. ඒ පොඩ්ඩක් ඉඳහම් බං. මල්ලි කියන්න ඔයාලට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මහත්තයෝ මට දරුණු පිළිකාවක් තියෙනවා. ඒක හොඳ කරන්න ලක්ෂ 5ක් යනවා. ඒක හොඳ කරන්න තව දවස් 4යි තියෙන්නේ. කොහෙන් හොයන්නද මෙච්චර ලොකු සල්ලියක්? මං කොහොමද මැරණ එකේ? මෙහෙම මැරණ එක සැපයි මහත්තයෝ. දෙයියනේ ඔය ඇත්තමද කියන්නේ? මේ ඔන්න දැන් උඹේ හිතුණු වෙලා මුට උදව් කරන්න එහෙම යන්න එපා. ඔබට තේරෙන්නේ නැද්ද බං මූ රඟපෑමක් කරන්න කියලා? මම බොරුවක් කරන්නේ නැහැ මහත්තයෝ. බලන්නකො මේ රිපෝට් ටික. මචං මේක බොරුවක් නෙමෙයි. මේක බලහන්. ඔය වගේ බොරු රිපෝට් හදන එක මේ පැත්තේ සාමාන්‍ය දෙයක් බං. ඔබ පොඩ්ඩක් කටවහන් ඉඳහන්කෝ. මල්ලි ඔයා මැරෙන්න ඕනේ නැහැ. මගේ තාත්තා නැතුණෙත් පිළිකාවකි. එයා නැති වෙන්න කලින් මට කිව්වා එයා වගේ රෝගියෙක් හම්බුනොත් අනිවාර්යෙන් එයාට උදව් කරන්න කියලා. මේක තමයි මගේ තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න හොඳම වෙලාව. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්න. මල්ලි මෙන්න ඔයා ලෙඩේ හොඳ කරගන්න ඕනි කරන සල්ලි ටික. මේක මට වඩා මගේ තාත්තගේ ආසාවක්. මේක ගන්න. ගිහලා අදම හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න. අනේ මහත්තයා මේ ඇත්තමද? උඹට විශ්වද බං ලක්ෂ 5 මුට දෙන්න පොඩි ගාණක්ද? මෙන්න මේ දීපන් ඔය සල්ලි ටික. යවම් බං අපි ගිහින් මේකෙන් හොඳ පාටියක් දාමු. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා බං. අනේ මට ඔහොම කතා කරන්න එපා මහත්තයෝ. මම බොරුවක් කරන්නේ නැහැ. මං තව සතියයි ජීවත් වෙන්නේ. ඒ යෝග මුට ගියම් බං. පව්. නිකන් මෝඩයෙක් වෙන්න එපා බං. උඹට තාත්තා වෙනුවෙන් උදව් කරන්න ඕන නම් යමන් පිළිකා රෝහලකට. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා බං. අරෙන් බං අපි යමු. ආම් බලහන්කෝ දවස් 4 මැරෙනකෝ එක තාම පණ පිටින් බං. කොහොමද මෝඩයාගේ සල්ලි දුන්නා මං කිව්වේ ඔවා උංග රඟපෑම් කියලා. අඩෝ මගේ තාත්තා වෙනුවෙන් මම මූටේ දෙ කරන්න හිටියේ. බලන් යද්දි මු පට්ට හොරෙන්නේ. ඉඳහන්කෝ. ඔකට හොඳ වැඩක් ගන්න